හයි ළමයි. ෆීල්ඩ් විසිට් එපිසෝඩ් නම්බර් 2. යන්නේ කොහෙද කින්ද මන්ද කියලා මම ඔයාලට පස්සේ කියන්නම්. දැන් යමු මාත් එක්ක සින්දුවක් කියන්න. බලන්නකෝ මේ කැම්පස් එකේ ළමයි කියන්නේ මොන වගේ සින්දුවද කියලා. ඔයාලට චූටි කාලේ මතක් වෙයි අනිවාර්යෙන්. ඔන්න ඉතින් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. සිම්බයෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හෝමගම. මෙතෙන්ට තමයි අපි අද ෆීල්ඩ් විසිට් එකක් ආවේ. මේ කම්පැනි එකෙන් අපිට ගොඩාක් හොඳ වෙල්කම් එකක් දුන්නා. අපි ගිය ගමන්ම අපිට තිබුණ ගොඩාක් වටින සෙෂන් කිහිපයක්. ඒගොල්ලෝ එක ලස්සනට arrange කරලා තිබුණා. ලස්සන presentations කිහිපයක් එක්ක ගොඩාක් වටින explanation එකක් අපිට ඒගොල්ලෝ දුන්නා. ඔයාලට මම organic agriculture කියන එක ගැන පොඩ්ඩක් කියන්නද? අතන මේ මාතෘකාව අපේ රටේ නම් ආණ්ඩු මාරු කරපු ආණ්ඩු පෙළපු මාතෘකාවක් නේ. අතනම ගොඩක් අය කියනවා organic agriculture කියන එකත් එක්ක ලෝකෙට ඉස්සරහට යන අමාරු කියලා ලංකාවට. අතන මේ කාලේට බලංගු මතයක් නම් නෙවෙයි. මොකද ඕගනික් ෆර්ටිලයිසර් කියන එක, ඕගනික් ඇග්‍රිකල්චර් කියන එක ලෝකෙ මේ වෙනකොට ගොඩාක් දියුණු වෙමින් පවතින දියුණු වෙච්ච ෆීල්ඩ් එකක්. එතකොට මේ ඕගනික් ඇග්‍රිකල්චර් කියන ෆීල්ඩ් එක, මේ concept එක ඇයි ෆේල් වුනේ ලංකාවේ? මේ concept එක ෆේල් වෙන්න එක හේතුවක් තමයි ලංකාව තවදුරටත් පාවිච්චි කරන සින්තටික් ෆර්ටිලයිසර්. සින්තටික් ෆර්ටිලයිසර් වල අපි දන්නවනේ කෙමිකල්ස් අඩංගු වෙලා තියෙනවා කියලා. එතකොට ගස් පස කාලයක් තිස්සේ මේ දේවල් යොදලා මේ දේවල් වලට ඇඩප්ට් වෙලා ඉන්නේ. ඒ වගේම මේ පස ගොඩාක් දුර්වල වෙලා තියෙනවා. අපි ඕගනික් ෆර්ටිලයිසර් පාවිච්චි කරලා ඕගනික් ඇග්‍රිකල්චර් එකට යනවා නම් මුලින්ම අපි අපේ පස පුනරුත්ථාපනය කරන්න ඕනේ මේ දේවල් වලට ගැලපෙන්න. ඉතින් මේක එක පාට කරන්න අමාරුයි. කාලයක් එක ක්‍රමානුකූලව හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ වැඩක්. පස ගැන විශාල අධ්‍යයනයක් කළා තමයි මේගොල්ලෝ මේ ෆර්ටිලයිසර්ස් හඳුන්වා දෙන්නේ. ඕගනික් ෆර්ටිලයිසර් කියන්නේ මොකක්ද කියලා මම සරලව කියනවා නම් අපි මයික්‍රෝ ඕගනිසම් කෙනෙක් පාවිච්චි කරගන්නවා ගසට පසට අවශ්‍ය කරන නියුට්‍රිෂන්ස් ලබා දෙන්න. ගොඩක් වෙලාවට මේ මයික්‍රෝ ඕගනිසම් ගෙන් තමයි ලොකු කාර්යභාරයක් සිද්ධ වෙන්නේ. සිම්බයෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ගැන කියනවා නම් මේ කම්පැනි එකෙන් ලික්විඩ් ෆර්ටිලයිසර්, ෆංගිසයිඩ්, නෙමටිසයිඩ්, පෙස්ටිසයිඩ් ගොඩාක් දේවල් නිෂ්පාදනය කරනවා. ඇත්තටම මේගොල්ලෝ තවමත් රිසර්ච් කරනවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක මේගොල්ලන්ගේ මේන් ටාගට් එකක් වෙලා තියෙනවා. ලංකාවට ලෝකෙට ගැලපෙනම ෆර්ටිලයිසර් එක ගැලපෙනම ප්‍රොඩක්ට් එක එළියට දෙන්න මේගොල්ලෝ ගොඩාක් රිසර්චස් කරනවා මේ වෙනකොට. ඉතින් ඕගොල්ලොත් මයික්‍රෝබයොලොජි, බයෝටෙක්නොලොජි ස්පෙෂල් ඩිග්‍රී එකක් කරනවා නම් මේ සම්බන්ධ නොලෙජ් එක ඕගොල්ලන්ට තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ෆයිනල් ඉයර් රිසර්ච් එක විදිහට හෝ එහෙම නැතුව හෝ මේ වගේ බයෝ ෆර්ටිලයිසර් එකක්, පෙස්ටිසයිඩ් එකක්, හර්බිසයිඩ් එකක්, නෙමටිසයිඩ් එකක් වගේ දේවල් නිෂ්පාදනය කරන්න. එහෙමත් නැත්නම් ඒවට ඇබිලිටි එකක් තියෙන මයික්‍රෝ ඕගනිසම් කෙනෙක් හොයාගන්න. එහෙම නැත්නම් ප්ලාන්ට් එක්ස්ට්‍රැක්ෂන් එකක් ගැන ස්ටඩි කරන්න. ඕගොල්ලන්ට මේ දේවල් සඳහා අවශ්‍ය කරන නොලෙජ් එක අපේ යුනිවර්සිටිස් වලින් අපිට හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ ෆීල්ඩ් වලට ඉන්ට්‍රස්ට් නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන හොයන්න, අධ්‍යයනය කරන්න. මොකද අපිට මේ වගේ දැනුමක් ලබා දෙන්නේ අපේ දැනුම පාවිච්චි කරලා අපේ රට, අපේ ලෝකෙ මීට වඩා හොඳ තැනකට ගේන්න ඕනේ නිසා. ඉතින් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අපේ නොලෙජ් එක පාවිච්චි කරලා අපේ රටට, අපේ ලෝකෙට ගොඩාක් වැදගත් දෙයක් කරන්න ඕනේ කියන එක. හරි කතා කරා ඇති. දැන් යන්කෝ ඉතින් මොකක්ද උනේ බලන්න. Getting an ID. So we are giving an ID for bacteria and also fungi. Not directly harming to the
මේ වගේ ප්‍රොඩක්ට්ස් ඉන්ඩස්ට්‍රියල් ස්කේල් එකේ කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියලා මේගොල්ලෝ අපිට පෙන්වනවා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට ඕගොල්ලන්ට මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ සෙට් එක. දැන් අපි බලන්න යන්නේ ඉන්ඩස්ට්‍රියල් ස්කේල් එකේ මේගොල්ලන්ගේ මයික්‍රෝබයොලොජි ලැබ් එකක් කොහොමද තියෙන්නේ කියලා. මේගොල්ලෝ මේකට අවශ්‍ය කරන මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලා කොහොමද ග්‍රෝ කරගන්නේ? කොහොමද මේ දේවල් ස්ටඩි කරන්නේ? මේගොල්ලන්ගේ ලැබ්ස්. ඉතින් මේ අපිටත් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් කරන්න දුන්නා මේ ස්ට්‍රේන් දිහා බලන්න. මේක ගැන නම් මම ඇත්තටම කතා කරන්න කැමතියි. මේ ට්‍රයිකෝඩර්මා හාසියානම් කියන ෆංගල් ස්පීසිස් එක. මේක ගොඩාක් බෙනිෆිෂල් මයික්‍රෝ ඔර්ගනිසම් කෙනෙක්. මේත් ඒ වගේම ට්‍රයිකෝඩර්මා හාසියානම් තමයි. ඊළඟට ඔයාලව එක්කන් යන්න හදන්නේ බයෝ රියැක්ටර්ස් තියෙන ඒරියා එකට. බයෝටෙක්නොලොජි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඕගොල්ලෝ බයෝ රියැක්ටර්ස් ගැන ගොඩක් හොඳට දන්නවා. එක ටයිප් වල බයෝ රියැක්ටර්ස් තියෙනවා. හැබැයි මේ ඉන්ඩස්ට්‍රි එකේදී මේගොල්ලෝ පාවිච්චි කරන්නේ කන්ටිනියස් බයෝ රියැක්ටර් එකක්. එකක් නෙවෙයි ඇත්තටම ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා ඇති එක එක වොලියුම් වල බයෝ රියැක්ටර්ස් තියෙනවා. බයෝ රියැක්ටර් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක්ට මම නිකන් පොඩි අයිඩියා එකක් ගන්න කියන්නේ. අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලා එක්ක වැඩ කරනවා කියවනේ. ඉතින් මේ මයික්‍රෝ ඔර්ගනිසම්ස්ලා ග්‍රෝ කරන්න එයාලට අවශ්‍ය කරන පරිසර තත්ත්ව ලබා දීලා කන්ට්‍රෝල් කරලා මේගොල්ලන්ව යූස් කරලා අපේ ප්‍රොඩක්ට් එක හදාගන්න එක තමයි අපි බයෝ රියැක්ටර් එකෙන් කරන්නේ. දැන් අපි යන්නේ කම්පෝස්ට් පෙලට්ලයිස් කරනවා බලන්න. මේ තියෙන පෙලට් කරපු කම්පෝස්ට් මේගොල්ලෝ මේ වගේ මැෂින්ස් පාවිච්චි කරලා තමයි මේ පෙලට් කරන්නේ. කම්පෝස්ට් එක හදලා තියෙන්නේ එයාලගේ මික්ෂර් එකකින්. එතකොට ඒ මික්ෂර් එකට charcoal In this product include compost and also this සාමාන්‍යයෙන් දාන කම්පෝස්ට් හදන ප්‍රොසීඩර් එක තමයි මේගොල්ලෝ හදනවා. seaweed extraction ඩ්‍රයි පෙලට් එකක් විදිහට මාකට් එකට දෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අපිට කිව්වා. මේ තියෙන්නේ එකෙන් හදපු පෙලට්ස්. කිව්වා අපේ රංකාව අපිට ගොඩ ගන්න ඕන නම් දෙයක් කරන්න ඕන නම් අපි ඕගනික් ෆර්ටිලයිසර් කියන concept එකට යන්න ඕනේ කියලා. මේ agriculture market කරන්න කියලා. ඒ concept එක තාමත් මගේ ඔළුවේ වැඩ කරනවා. Thank you sir. ඒ concept එක අපේ ඔළුවට දැම්මට. ඇත්තටම මම හිතනවා අපේ රටේ agriculture වල ලොකු හැරවුම් ලක්ෂයක් කරයි කියලා මේ company එක. මට ගොඩක් සතුටුයි මේ වගේ කම්පැනි එකක් පටන් ගත්ත කාලේ අපේ PBC එකක් විදිහට අපේ යුනිවර්සිටි එකකින් ඇවිල්ලා මේ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් ඔය විදිහට තමයි අපේ ෆීල්ඩ් විසිට් එක ඉවර වුණේ. ඉතින් කැම්පස් එකට ආපහු යන ගමන් අපි බස් එක නවත්තලා මේ බලන්න අපේ ගැස්ට් සම්පූර්ණ වුණාද කියලා.
ඉතින් ඔහොම තමයි අපේ ෆීල්ඩ් විසිට් එක ඉවරුනේ. හොඳම කාරණාව තමයි ඔය ෆීල්ඩ් විසිට් එක ගියාට පස්සේ ඊළඟ දවසේ අපි ආයෙත් ෆීල්ඩ් විසිට් එකක් ගියා. ඒ හම්බන්තොටට. ඉතින් මම ඒකත් ඉස්සරහට අරගෙන එන්න. එතකන් ගිහින් එන්න. බයි.